හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලටත් එකතු වෙන්නේ Education 2020 YouTube නාලිකාව ගෙනන අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් එක්ක. අද පාඩමේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ renal physiology ගැන. ඉතින් අපි මුලින්ම බලමු renal එකේ මගින් සිදු කරන කාර්යයන් මොනවද? නැත්නම් function of the renal system. ඉතින් අපි වකුගඩු ගත්තොත් අපේ ප්‍රධාන කාර්යයන් කිහිපයක් අපේ වකුගඩු වලින් වෙනවා. එකක් තමයි excretory function අපේ වකුගඩු හරහා සිදු වෙනවා. දෙවෙනි එක තමයි regulatory function. තුන්වෙනි එක endocrine function, හතරවෙනි එක metabolic function. අපි බලමු මෙන්න මේ දේවල් සඳහා අපේ වකුගඩු කොහොමද දායක වෙන්නේ කියන කාරණය ගැන. ඉතින් මුලින්ම අපි ගත්තොත් excretory function ගත්තොත් මේකෙදී අපේ දේහය තුල සෑදෙන metabolic waste product නැත්නම් අපි කියනවා අනවශ්‍ය බහිස්රාවී අපද්‍රව්‍ය පරිවෘත්ති අපද්‍රව්‍ය අපේ දේහයෙන් බැහැර කරන්න ඕන. ඉතින් මෙන්න මේ කාර්ය කරන්න ප්‍රධාන වශයෙන්ම දායක වෙන්නේ අපේ වකුගඩු. ඉතින් විශේෂයෙන්ම අපි ගත්තොත් blood urea සහ serum creatinine බහිස්රාවීය කියන. ඊට අමතරව අපි ගත්තොත් අපේ දේහය අපි ගන්න ඖෂධ අපේ දේහයෙන් බැහැර කිරීමේ ප්‍රධාන කාර්යයක් මෙන්න මේ වකුගඩු මගින් වෙනවා. ඉතින් අපි ගත්තොත් දැන් අපි water soluble drug එකක් ගත්තොත් ජලයේ දී වෙන ඖෂධයක් ගත්තොත් ඒ ඖෂධයේ කිසි ගැටලුවක් නැතුව වකුගඩු හරහා බහිස්රාවය වෙනවා. දැන් හිතන්නකෝ අපි දැන් lipid soluble drug එකක් ගත්තා කියලා highly lipid soluble drug එකක් ගත්තොත් ඒක ඉස්සෙල්ලාම අපි ඒ ඖෂධය ලබා ගත්තාන් පස්සේ ඖෂධය ආහාර මාර්ගයේදී කියන්නේ GIT mucosa එක හරහා ඉතා පහසුවෙන් ඒක ලිපිඩ් මෙම්බ්‍රේන් එක හරහා ඩයිලූට් වෙලා ඒක පහසුවෙන් අපේ දේහයට අවශෝෂණය වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක ගමන් කරන්නේ පොටෝ සර්කියුලේෂන් එක හරහා ලිවේකට ගමන් කරලා ඊට පස්සේ තමයි ඒක ජෙනරල් සර්කියුලේෂන් එකට එකතු වීම සිදු වෙන්නේ. එතකොට මේ ලිපිඩ් සොලියබල් සබ්ස්ටෑන්ස් අපි ගත්තොත් මේවා බයෝලොජිකල් මෙම්බ්‍රේන් හරහා ඉතා පහසුවෙන් ගමන් කරනවා. දැන් උදාහරණ විදිහට ගත්තොත් අපි ලිපිඩ් සොලියබල් සබ්ස්ටෑන්ස් ගත්තොත් ඒවා බ්ලඩ් බ්‍රේන් බැරියර් එක හරහා ක්‍රොස් වෙනවා. ඒ වගේම ප්ලැසෙන්ටල් බැරියර් එක හරහා ක්‍රොස් වෙනවා. GIT මෙම්බ්‍රේන් එක හරහා පාසින් ඇබ්සොබ් වෙන මේවා ඉතා පහසුවෙන් අපේ දේහය තුළ අවශෝෂණය වීම සිදු වෙනවා. එතකොට දැන් අපි ඊට පස්සේ අපි දැන් GIT එකෙන් ඇබ්සොබ් වෙච්ච මෙන්න මේ ලිපිඩ් සබ්ස්ටෑන්ඩ් මොකද වෙන්නේ? අක්මාව කරා ගමන් කරලා ඊට පස්සේ තමයි ඒවා ජෙනරල් සර්කියුලේෂන් එකට එකතු වෙන්නේ. ඊට පස්සේ ඒවා අදාළ ටාගට් ටිෂුස් කරා ගමන් කරලා ඒවා ඒ අදාළ ස්ථානවල ක්‍රියා කළ ඒවා නැවතත් ලිවර් එකට එනවා. එතකොට ඊට පස්සේ මේ ලිවර් එකට මේ ඖෂධ ආවන් පස්සේ මෙන්න මේ ඖෂධ මේ ලිවර් එකේ තියෙන විශේෂිත පම්ප් එකක් කරා මේක අපේ බයොලොජි සිස්ටම් එකට ඇතුල් කරනවා. ඒ කියන්නේ පිත්ත පද්ධතියට මෙන්න මේ විශිෂ්ට පම්ප් එකක් කරහා මෙන්න මේ ලිපිඩ් ද්‍රව්‍ය ඖෂධ ඇතුල් කිරීම සිදු වෙනවා. ඊට පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් ඊට පස්සේ දැන් අපි ලිපිඩ් සොලියබල් ඩ්‍රග් එකකට මොනවත් උන්නේ නැති වුණොත් මේ බයොලොජි සිස්ටම් එක කරා ආපහු මේවා GIT එකට එන්නේ. GIT එකට ආපහු පස්සේ මේවා රීඇබ්සෝබ් වෙන අර සර්කියුලර් එකේම ගමන් කරනවනේ. ඒතර බහිස්රාවීමක් සිදු වෙන්නේ නැහැ. ඒකින්ද මේ බහිස්රාවය වෙන්නේ කොහොමද? මෙන්න මේ ඖෂධ. දැන් අපි ගත්තා දැන් ලිපිඩේ ද්‍රව්‍ය ඖෂධ වකුගඩුව හරහා අපේ කිඩ්නි හරහා ගමන් කරනකොට අපේ නෙෆ්‍රෝන්ස් වල ලිපිඩ් කියන්නේ අපිච්චත සෛලවල ලිපිඩ් එකක් තියෙනවනේ. ඒක හරහා ඉතා පහසුවෙන් මේ ඇබ්සෝබ් වෙලා නැවතත් මේවා අපි සර්කියුලේෂන් එකට තමයි එකතු වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ලිපිඩ් සොලියබල් ඩ්‍රග් එකක් අපේ ඇඟෙන් බහිස්රාවය වෙන්න නම් ඒවා වෝටර් සොලියබල් බවට පත් වෙන්න ඕන. එතන දැන් අපි ගත්තොත් මේ වෝටර් සොලියබල් බවට පත් වෙන්න කොහොමද මේ වෝටර් සොලියබල් බවට පත් වෙන්නේ කියන එක ගත්තොත් එකක් තමයි මෙන්න මේ ඖෂධයට highly charged මොලිකියුල් එකක් සම්බන්ධ වෙලා මේ දේ කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් හෙපටික් සයිට් මගින් නිපදවන ග්ලූකොරොනික් ඇසිඩ් සම්බන්ධ වුණොත් එතකොට මෙන්න මේක ජල ද්‍රව්‍ය බවට පත් කරලා මේක බහිස්රාවය කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි ගත්ත දැන් ඖෂධ නිෂ්පාදනය කරනකොට දැන් මේ ඖෂධයේ මෙන්න මේ highly charged molecule එක හංගවලා තමයි මෙයාලා හදාන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඖෂධය ක්‍රියා කරාන් පස්සේ මේ highly charged molecule එක ඔක්කොම වෙලා ඊට පස්සේ මෙන්න මේක දේහයෙන් බැහැර කිරීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේකට අපි කියනවා බයෝට්‍රාන්ස්ෆෝර්මේෂන් රියැක්ෂන් කියලා තමයි කියන්නේ. ඒතර බයෝට්‍රාන්ස්ෆෝර්මේෂන් රියැක්ෂන් වර්ග දෙකක් තියෙන එකකට අපි කියනවා බයෝට්‍රාන්ස්ෆෝර්මේෂන් රියැක්ෂන් 1 කියලා. අනිත් එකට කියනවා බයෝට්‍රාන්ස්ෆෝර්මේෂන් රියැක්ෂන් 2 කියලා. ඒතර බයෝට්‍රාන්ස්ෆෝර්මේෂන් රියැක්ෂන් 1 එකේදී වෙන්නේ මේ ඖෂධයක ඖෂධ නිෂ්පාදනය කරද්දී මෙන්න මේ highly charged molecule කොටස නිරාවරණය වෙන්නේ නැහැ. ඖෂධයේ ක්‍රියාකාරී වුණාන් පස්සේ ඒක නිරාවරණය වෙනවා. ඒතර ඒකට අපි කියන්නේ බයෝට්‍රාන්ස්ෆෝර්මේෂන් රියැක්ෂන් 1 කියලා. එතන බයෝට්‍රාන්ස්ෆෝර්මේෂන් රියැක්ෂන් 2 කියලා කියන්නේ මෙන්න මේකෙදී ඖෂධයට වෙනත් highly charged molecule එකක් සම්බන්ධ කරලා ග්ලූකොරොනික් ඇසිඩ් වගේ දෙයක් සම්බන්ධ කරලා අන්න ඒක ජල ද්‍රාවිතාවයට පත් කරන එක.
දැන් මම කියු දේ ආයි මම පැහැදිලි කරන්න. දැන් අපි ඖෂධ ගත්තොත් අපේ ඖෂධ අපි ලබා ගන්න ඖෂධ අපේ දේහයෙන් බැහැර වෙන්න ඕන. දැන් ජලය ද්‍රාව්‍ය ඖෂධයක් ගත්තොත් ඒක කිසි ගැටලුවක් නැහැ ඖෂධයේ ක්‍රියාකාරීත්වයෙන් පස්සේ ඒ ඖෂධය අපේ මුත්‍රා පද්ධතිය හරහා වගඩු හරහා බැහැර වීම සිදු වෙනවා. හැබැයි මේදේ ද්‍රව්‍ය ඖෂධයක් ගත්තොත් මේ ඖෂධය අපි අවශෝෂණය වෙන්නේ අපි ගන්න ඖෂධය ආහාර මාර්ග පද්ධතිය තා පහසුවෙන් අවශෝෂණය වෙනවා. මොකද මේක ලිපිඩ් සොලියබල් හින්දා GIT එකේ සෙල් වල තියෙන ලිපිඩ් ලේයර් හරහා මේක පහසුවෙන් අවශෝෂණය වෙලා මේක පෝර්ටල් සර්කියුලේෂන් එකට එකතු වෙලා ඊට පස්සේ අක්මාවට තමයි මේ ඖෂධය ගමන් කරන්නේ. අක්මාවෙන් පස්සේ තමයි මේක ජෙනරල් සර්කියුලේෂන් එකට එකතු වෙලා අදාළ ටාගට් ටිෂු වලට ගිහිල්ලා එතන ක්‍රියාකාරී වෙන්නේ ඊට පස්සේ. ඊට පස්සේ මේක නැවතත් අක්මාවට එනවා. අක්මාවෙන් මේක ඊට පස්සේ විශේෂිත පම්ප් එකක් කරහා බයෝ සිස්ටම් එක තමයි ඇතුල් කරන්නේ. ඒතර බයෝ සිස්ටම් එකට මේක මොනවත්ම කරන්නේ නැතුව අක්මාවේදී කිසි දෙයක් කරන්නේ නැතුව බයෝ සිස්ටම් එකට ඇතුල් වුණා නම් මොකද වෙන්නේ? මේ ඖෂධය ආපහු GIT එකට තමයි එන්නේ. GIT එකට ආවම පස්සේ මේක ලිපිඩ් සොලියබල් ඩ්‍රග් එකක් ඉඳලා නැවතත් GIT මේකෝසයි කරා ඉතා පහසෙන් ඇබ්සෝබ් වෙලා මෙන්න මේ වැඩේ වෙවි තියෙනවා. හැබැයි ඒකින්ද මේ ඖෂධයක් දේහේ ලිපිඩ ද්‍රව්‍ය ඖෂධයක් දේහෙන් බැහැර වෙන්න නම් අපේ ලිවර් එකේ මොකද කරන්න ඕනේ? මෙන්න මේකට highly charged molecule එකක් attach කරන්න ඕනේ. එතකොට ඒකට ඒක අර ලිපිඩ් ලේයර් හරහා ගමන් කරන්න බැරි. ඒතර අපි මෙන්න මේ ක්‍රියාවලියට අපි කියන්නේ bio transformation reaction කියලා තමයි අපි පොදුවේ මේ ක්‍රියාවලියට කියන්නේ. ඒතර bio transformation reaction එක ආකාර දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි bio transformation reaction type 1 කියලා. ඒ කියන්නේ කිසියම් ඖෂධයක් මෙන්න මේ highly charged molecule කොටස නිරාවරණය වෙන්නේ නැහැ ඖෂධය ක්‍රියා කරනකම්. ඖෂධය ක්‍රියා කරන් පස්සේ මෙන්න මේ highly charged molecule එක නිරාවරණය වීම සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ඒක දේහයෙන් බැහැර කිරීමේ හැකියාව ලැබෙනවා. එහෙම නැත්නම් මොකද්ද වෙන්න ඕනේ? වකුගඩු මේ අපේ දේහයේ මෙන්න මේ ඖෂධයේ ක්‍රියාකාරී වුණාන් පස්සේ අක්මාවේදී ග්ලූකෝනයින් ඇසිඩ් වගේ highly charged molecule එකක් මේකට සම්බන්ධ වෙලා අන්න ඒක දේහයෙන් බැහැර වීම සිදු වෙනවා. හරිද? right. දැන් එතකොට අපි ගත්තොත් දැන් මෙන්න මේ දැන් අපි ගන්න ලිපිඩ් ද්‍රව්‍ය ඖෂධයක් අපේ දැන් දේහය තුළ මේ බයෝ ට්‍රාන්ස්ෆෝර්මේෂන් රියැක්ෂන් තත්ත්වයට පත් වුණා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේක ඊට පස්සේ අපි කියනවා water soluble product එකක් බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ හෙපටොසයිට් වල ලිපිඩ් මෙම්බ්‍රේන් එකක් තියෙන හින්දා මේක water soluble product එකට පත් වුණාන් පස්සේ liver cell තුලින් ගමන් කරන්නේ නැහැ. ඒකින්ද මොකද කරන්නේ? මේ හෙපටොසයිට් වල තියෙන ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් එකක් කරහා මේක බයිල් වලට ට්‍රාන්ස්පෝර්ට් කිරීම සිදු වෙනවා. එතකොට තවත් කොටසක් බ්ලඩ් වලට ඇබ්සෝබ් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ බයිල් වලට ට්‍රාන්ස්පෝර්ට් කරපු කොටස මොකද වෙන්නේ? අපේ GIT එකට ඇවිල්ලා දැන් මේ GIT එකේ දැන් මේක ඇබ්සෝබ් වෙන්නේ නැහැ. හයිඩ්‍රොක්සයිඩ් මොලිකියුල් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේක අවශෝෂණය වෙන්නේ නැහැ. මේක ස්ටූල් එක පිට වෙලා යාම සිදු වෙනවා. ඒත් රුධිරයට ගමන් කරපු කොටසක් තියෙනවනේ. රුධිරයට ගමන් කොටස දැන් water soluble. ඊට පස්සේ මේක රීනල් එක හරහා අපේ නෙෆ්‍රෝන් එක හරහා ගමන් කරනවා. එතන හැබැයි මේක highly charged molecule එකක් සම්බන්ධ වෙලා තියෙන හින්දා මේක lipid membrane එකේ දිය වෙන්නේ නැහැ. මෙන්න මේක හින්දා මේක එතකොට urine එක පිට වෙලා යාම සිදු වෙනවා. එහෙනම් මේ bio transformation reaction එක කියන එක තමයි වැදගත් වෙන්නේ මේ lipid ගණයේ ඖෂධ අපේ දේහයෙන් බැහැර කිරීම සඳහා. ඊට දෙවෙනි ෆන්ක්ෂන් එක අපි ගත්තොත් regulatory function. ඉතින් මේ යටතේ වර්ගවලේ ප්‍රධාන regulatory function තුනක් වෙන එකක් තමයි water balance එක, දෙවෙනි එක electrolyte balance එක සහ acid base balance එක කියන මෙන්න මේ ප්‍රධාන කාර්යයන් තුන වල්ගඩුව හරහා සිදු වෙනවා. ඒතර අපි ඒක ගැන ඉස්සරහ පාඩමේ කතා කරමු. ඊළඟ තමයි endocrine function එක. ඒතර වල්ගඩුව මගින් හෝමෝන තුනක් ශ්‍රාවණ එකක් තමයි erythropoietin hormone එක, renin hormone එක සහ prostaglandin ශ්‍රාවීම සිදු වෙනවා. වල්ගඩුව හරහා මේවා අපි කියනවා endocrine function කියලා කියනවා. හරිද? අපි ඊළඟ පාඩමෙන් කතා කරමු අපේ කොහොමද දේහය තුළ erythropoietin නිෂ්පාදනය වෙන්නේ. ඒතර මේකේ oxygen sensors කොහොමද වැඩ කරන්නේ? ඒ කියන්නේ oxygen සංවේදී සෛලවල ක්‍රියාකාරීත්වය කොහොමද? කියන කාරණේ අපි ඊළඟ පාඩමෙන් කතා කරමු. ඉතින් හැමෝටම ස්තුතියි අපේ channel එකත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව.